වෙත ඉදිරිපත් කරන කාව්‍ය සංග්‍රහයයි මේ. කවි පද රචනය තල්ගස්වල ශාන්ත කිවිඳුන්. කාව්‍ය සුගායනය පූජ්‍යපාද පල්ලේ බැද්දේ සුසීම ස්වාමින් වහන්සේ. තිරපද රචනය සංසාරේ රෝග නිවාලන්න සුවැතියෝ සුව සොය සොයා මන්නෑර සසර තරණය කළ කුතැනද එය කිය කියා තුන් ලෝකෙම බුදු පදවිය ලැබ පැතිරූ සම්බුද්ධ රාජ පාද පත්ම වඳිමි නලල තියතියා සම්බුද්ධ රාජ පාද පත්ම වඳිමි නලල තියතියා ජීවිතේ කඳුල මකා ගන්න පැද යන විට ගනදුරේ පිහිට වෙමින් නිසි අයුරින් තිලොව සතට සනුහරි සංසාරයේ ජය ගන්නට හැක පෙන්වා දුන් අඳුරේ මම් පිහින මිදිවි ඇති තෙක් උතුම් දහම් සමුදුරේ මම් පිහින මිදිවි ඇති තෙක් උතුම් දහම් සමුදුරේ සම්පතයි කියා මුළු ලෝ සත නොබලා ඇති කුල ගොත කම්පිත වී හැම මොහොතක කෙනෙකුගේ අසරණ පිළිවෙත නිම්නැති විලසට පහළ වෙලා පුදකල තම මුළු හිත දුම් සුවඳ අතුරුවා නමදිමි සුපටි පන්න පෙළපත දුම් සුවඳ අතුරුවා නමදිමි සුපටි පන්න පෙළපත රතියා ජායති සෝකෝ රතියා ජායති බයං රතියා විප්ප මුත්තස්ස නද්ති සෝකෝ කුතෝ බයං සිනිහස නිසාමයි ශෝකය ඇතිවන්නේ සිනිහස තමයි හැම දේටම මුල් වන්නේ සිනිහස නොමැති තැනකයි සිත සැනසෙන්නේ සිනිහස නොමැති තැන නැහැ විය දුක වන්නේ එල කවි දැහැන මත තුන් සිත පැහැදීම සිදුවනු ඇත දිනක නිවනින් සැනසීම කවි පදයකට බණ
පදයක් මුතුවීම ආරම්භමි මෙසේ කවියෙන් බුදු බණ කීම ලස්සන තියෙන හැම දෙයකම හිත යෑම සීමාවක් නැතිව සිතුවිලි දිව යෑම දරෝසෙනේ හසක මහිමය සිත සැනසීම අරුමය මෙයයි මවයක් චනියක් වීම ලෝ පහළ වූ බුදුරජාණන් වහන්සේලාගෙන් පවා අභිමන් ලැබුවා වූ චූහසක් දූපුතුන්ගේ ගැරහුමට හා ඇගයුමට පා මිනිමස් අනුභව කරන යක්ෂණියක වූ දරු පෙනිහස ඉදිරියේ ඇය තැබෑම මවක් වේ දඹදිව පිදු කතා පුවතක් ඇතුළේ මාතෘත්වයේ මහිමයද දරු පෙනිහසේ ගැඹුරු භාවයද ගෙනහැර දක්වමි මෙත් පිටු ඈත අතීතයේ බරණැස් නගරේ අරගත් උවතක ඇති තතු පැතිරේ බඹදත් රජු රාජ කරවයි පෝරේ දේවී ගිලු නාලෝ පාපේ චයෝරේ දේවී ගිලු නාලෝ පාපේ සයෝරේ අගමේ සියවී සිටියත් සතුටින් සැතපෙනු ඇසොර සැමියගේ පහසින් වරදේ බැඳුනත් තැන තැන රහසින් රජුහට සැලවිය තොරතුරු විගසින් රජුහට සැලවිය තොරතුරු විගතින් වරද ඇත්තදැයි රජු විමසනවා නැවත නැවත රජු එම අසනවා රජුගේ කෝපය තව වැඩි වෙනවා දේවිය මේ ලෙස පිළිතුරු දෙනවා දේවිය මේ ලෙස පිළිතුරු දෙනවා ආදෙව හිමියනේ මේ මොන බොරුවක්ද මාහට දොස් නගන්නේ මොන හිතකින්ද නැත අන්තපක් සිහිනෙන්වත් මාවින්ද නුඹමයි මාගේ හිමි ඇතිතෙක් පානකෙන්ද ඇත්තයි ස්වාමිනී මට බෑ ඉවසන්න සතුටයි නොකර වරදක මා පාට
දිවුරමි මැරුණු පාසෝයක් චමියක් වෙන්න අනාචාරයේ හැසිරුණු බව නොපිළිගන්න මේ රාජදේවි පින්වත්නි එදා මහා පාපකාරී දිවුරීම කුක් කරනවා ඒ දිවුරීමට අනුව ඇය මරණින් මතු යක්ෂණියක් වෙලා වෙසමුණි රජතුමාට 12 වසරක් වතුර ඇතුණා. වරය පිණිස මහා වනාන්තරයක ගල් ගුහාවක ජීවත් වෙනවා. ඇය ගල් ගුහාවේ තනියම වෙසෙන සඳ බමුණෙක් පැමිණියා පාරෙන් වනය මැද එය දුටු යක්ෂණිය දුවමින් එතන වැද පළවා ඇර පිරිස කළ දේ දන්නවාද බමුණා කර උඩ තියන අරගෙන යනවා ඔහුගේ ඇඟේ පහස දැනී සිත නලියනවා ඔහු නොකා සැමියා ලෙස තියාගන්නවා දෙන්න එක්ක ගල් ගුහාවේ හොඳින් ඉන්නවා දෙන්න එක්ක ගල් ගුහාවේ හොඳින් ඉන්නවා ආරගෙන ගිය බමුණා නැහැ ආහාරට පළවැල නෙලලාගෙන විත් බමුණාට දෙන්නේ ඇගේ සැමියා ඔහු බව දැන් ඇයට සිතෙන්නේ ආදරයෙන් ඇය දැන් සැමි යට තාලේ කන්නේ එදා මහා වනයේදී පැහැරගත් අර බමුණු මිනිසාට ඉතා ආදරයෙන් සලකනවා ඔහු ඇයගේ ස්වාමි පුරුෂයා ලෙස ඇය සිතනවා මේ විදිහට කාලය ගෙවිලා යනකොට තවත් වැදගත් යමක් මේ වනාන්තරයේ මේ විදිහට සිද්ධ වෙනවා දෙන්නා මෙහෙම සතුටින් ජීවිතය ගෙවනවා ටික කලකින් ඇගේ කුසට දරුවෙක් එනවා උඩට ඇගේ අපේ බෝසත් කුමරු වඩිනවා දස කඩ මත ඇවෑමයෙන් කුමරු ලැබෙනවා දස කඩ මත ඇවෑමයෙන් කුමරු ලැබෙනවා වනයේ ගල්ගේ කයි ඉපදෙන්නේ යක්ෂ මාවෙක් පිය බමුණෙක් ඉන්නේ
දිනෙන් දිනම කුමරා දැඩිවන්නේ පිය පුතු දෙදෙනාටම සලකන්නේ ටික ටික ලොකු උන්න පුතා හත අති කියා දැන් කරනව කතා යකිනිට සතුටුයි ඉතා යකිනිට සතුටුයි ඉතා පොඩි පුතු තුරුලට ගනී කිරි දෙයි පොඩි පුතු තිබී ඇය නැලවිලි ගී ගයයි පුතු මව් උකුලේ නිදායි පුතු මව් උකුලේ නිදායි මෙහෙම කලක් ගත වෙලා කරදඬු දෙක උස් වෙලා එදා හිටපු පුංචි පුතා දැන් ලොකු ළමයෙක් වෙලා දැන් ලොකු ළමයෙක් වෙලා තම පුතු සමග සැමියා ගල්ලෙනට දමා සිරකර ගලක් ඇය පිටවන සිරිත තමා ඇගේ කුස පුරවගෙන මොහොතක් නැතිව පමා පළවැල නෙලා ගෙන එයි ආපු විකිලි නාමා අපේ බෝසත් කුමාරයා දවසින් දවස ඇති දැඩි වෙනකොට තම මෑණියන්ගේ රූපය පිළිබඳව විශාල ගැටලුවක් ඇති වෙනවා. දවසක් අපේ බෝසත් කුමාරයා තමන්ගේ ආදරණීය තාත්තා ළඟට ගිහින් මෙන්න මේ විදිහට අහන්නට දෙනවා පින්වතුනි. අසනු මැනවි මගේ පියාණෙනි මට නැහැ මේ කිසිවක් තේරෙන්නේ පිටට නැගෙන හැම විට විමසනවා එනමුත් නැහැ පිළිතුරු දෙන්නේ ඔබේ මුහුණටයි මගේ මුහුණටයි ඇගේ මුහුණ නැහැ සමවෙන්නේ හිමද පියාණෙනි මේ වගේ වෙනසක් ඉක්මන් කර පහදා දෙන්නේ පියාණන්ගේ සිත පුතුගේ පැනයට ඔහු එකවර කාල බල වෙන්නේ අසන්න මගේ හොඳ පුංචි පුතේ නුඹ පියා පුතුට එය පවසන්නේ අම්මා යකින්නකි අපි මිනිසුන් වෙමු පුතුහට විස්තර කර දෙන්නේ බෝසත් කුමරුට වනාන්තරේ මැද ගැටලු රැසක් දැන් ඇතිවන්නේ සියලුම තතු පියතුමගෙන් විමසන්නේ ඇති උන
අම්මා යකින් නැකි අපි මිනි තුන් වෙන්නේ කොහොමද තාත්තේ අපි එක තැන දැතනම මව පිටවන මොහොත බලා කුමරා බලා සිටියා පැන යන්න සිතා අලුයම නැගෙන විට එකුවනේ සුසුදු වලා පියතුම සමග ඔහු පිට උනී සිනාහසලා පින්වතුනි මේ අඳුරු බියකරු පරිසරයෙන් මිදිල යන්න දෙවරක්ම උත්සාහ දරන අපේ බෝසත් කුමාරයා තම ආදරණීය මෑණියන් සමීපයට ගිහිල්ලා දයාබරිතව සෙනෙහසක් මවාගෙන මෙන්න මේ විදිහට අහන්නට යෙදෙනවා. ආදරණීය අම්මේ මට වෙන්න තමා යලි කිසි දිනක නොම යමි නුඹ අතර දමා කරුණක් ආසන කුමරායනි නැතිව පමා කියලා දෙන්න අම්මේ මට දහස් වරක් දරුවන් වෙනුවෙන් දුක් විඳා දරුවෝ සෙනෙහස ඇත නැත මව් ගුණයට නින්දා පුතුට ඇගේ සිතේ තිබුණ සෙනෙහස කිව්වා ඇය වන හිම පුතු අසලට කැන්දා මවට අයිති වන හිම දැන් කුමරු දන්නවා වොත් කුමරා ඇය යන තෙක් බලන් ගියේ පසු ඔහු ඇයගේ දෙපා ඉක්මන් වෙනවා පියත් සමග ඔහු වනයෙන් පිට වී යනවා ඇවිත් බලන විට දෙදෙනම නැති බව යන්නට දිව්වා දෙදෙනා තම වනයිම පසු කර යනු දුටුවා යන්න එපා කියමින් ඇය මරහඬ නැගුවා
යක්ෂණියක් වුණත් මේ ආදරණීය මෑණියන්ගේ හදවතේ දරු සෙනෙහස උතුරනවා. දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකයට බිහි කරලා අවුරුදු ගණනාවක් Tamanගේ තුරුලේ පෝෂණය වුණු ඇයගේ ආදරණීය පුතුණුවන් ඇයගෙන් ඈත් වෙලා යනවා. මේ දකින යක්ෂණියට ඒ දරා ගන්නට බැරි වෙනවා. Tamanව සදහටම දාලා යන මේ ආදරණීය පුතාට ඇය කතා කරලා මෙන්න මේ විදිහට කියනවා පින්වතුනි. වේදනාව වේදනාව සිතට දැනෙනවා උතුරා යන දරු සෙනෙහස සිත රිදවෙනවා ආදරයේ සෙනෙහ ගඟේ සිතත් හඬනවා හිතේ තියෙන වේදනාව පුතුට කියනවා කෙරෙපු බවට යක්ෂණියක් උනත් මගේ පොතේ ලේගිරි කර දුන් අම්මා කෙනෙකි මං පොතේ පාළුව තනිකම දැනෙනවා හිතට මගේ පොතේ නැවත වරෙන් මගේ ළඟට රත්තරන් පොතේ Tamanගේ ආදරණීය අම්මා මිනිමස් අනුභව කරන යක්ෂණියක් නිසා ඇයව දාලා යන්න හදන මේ ආදරණීය පුතා අවසාන වශයෙන් Tamanගේ මෑණියන්ට කතා කරලා මෙන්න මේ විදිහට කියනවා ආදරයක් ඇතත් ඔබ ගැන ආදෙහි මාගේ මට බැහැ පුතෙක් වන්නට යක්ෂණියකගේ යාදක නොරාත රාත ඇත කිය මනකි ආගේ අපිවත් නොගැලපෙයි ආසට පොළොව වගේ ඇති දඩි කළ පිනෙන් නේනතොරු දැලි රැවොලෝ මාරත ගත් පිනෙන් වාගෙන දොර කවුලෝ සෙනෙහස දුන් පිනෙන් මාකර ගෙන තොරොලෝ හමුවෙමු මෑණියනි හැර දුක් කම් කාටොලෝ මාතනි කර මේ වනයේ යන්න නම් එපා හිමියනි මම ආදරයෙන් වඳින්නේ නිදෙපා මෙවැනි දුකක් මව් කෙනෙකුට වෙන්න නම් එපා දරු සෙනෙහස ඇති මට වෙන කිසි දෙයක් එපා දහසක් පැතුම් හද මාඩලේ දාරාගෙන ඇති දැඩි කළේ දාරෝතෙනෙහස පුරෝගෙන වා
කම්පාවෙවි මේවානයේ තුරුවාබොලෝ මවුලඟ තරම් සැප නැහැතාද වල සාඳලෝ දෙන්නට රතු මధుර මට නැති උනත් පුතේ නුඹ ඇති දැඩි කලේ සෙනෙහස ඇතිව සිතේ ගිනිගෙන දැවෙන දුක වාවනු නැතිද පුතේ ආදරණීය නුඹේ අම්මා මැරේ පුතේ ආදරය කරුණාව හදවතේ පුරවාගෙන තමන්ව සදහටම දාලා යන ඇගේ ආදරණීය පුතා සෙනෙහබර සැමියක් යන දෙස ඇය කඳුළු පිරි දැසින් යුතුව බලාගෙන ඉන්නවා. එන්නම ඇයට මේ දුක දරා ගන්නට බැරි වෙනවා. රතුවන් රුධිරය සුදුවන් කිරට හැර වූ ඇගේ ලය මඩලට මේ දුක දරා ගන්නම බැරි වෙනවා පින්තුනි. සෙනෙහස පිරුණු හදවත දරු පෙමක වෙලි විහිදී ගිය දසත මෙත් සාගරයේ රැළි දරු සෙනෙහසට ආදරයට සිතද සැලී මිය ගොස් වැටුනි අම්මා බිම පාපුව බැලී. මෙවැනි වීඩියෝ නැරඹීමට සබස්ක්‍රයිබ් කර අප හා එකතු වන්න.